වැලිගම දේශබන්දුගේ වෙඩි තැබීමට ටිරානු සම්බන්ධද. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙනවලු. වෙඩි තැබීම සිද්ධ කරන්න යුද හමුදා බටෙක් ඔහුට වෙඩි තැබීම සඳහා අණ දෙන්නේ පොලිස් නිලධාරියෙක්. එහෙම අණ දෙන්න පුළුවන්ද? යුද සෙබළාට එහෙම වෙඩි තියන්න පුළුවන්ද? පොලිස් නිලධාරියෙක් මිය යන්නේ මේ හමුදා බටයාගේ වෙඩිල්ල නිසා. ඒ මරණයට ඔහු වගකිව යුතු නොවන්නේ ඇයි? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ සිදුවීමට ගෑවෙන්නේ කොහොමද? පොලිස් නිලධාරීන් සමූහයක් එකට එකතු වෙලා අධිකරණයට බොරු කියලා බොරු සාක්ෂිත් හදලා ගොතලා බොහෝ දේවල් ඒ අතරේ සිද්ධ වෙලා රටේ තැන තැන සිදුවෙන උපත් නැති මරණවලට උපත් නැති වෙඩි තැබීම් වලට වග කියන්න ඕන හිමිකරුවන් වන්නේ මේ දේශබන්දු තෙන්නකෝන් වගේ නිර්මාණය වෙලා ඉන්න පැරාමිලිටරි කණ්ඩායම්ද. ඉහළ නිලධාරීන් දෙන නීති විරෝධී අණ ක්‍රියාත්මක කරන්න ගියන් පස්සේ වෙන්නේ මොකද්ද? පොලිස් නිලධාරීන්ටත් හමුදා නිලධාරීන්ටත් සුවිශේෂයෙන් නඩු තීන්දුවක්. දෙස් විදෙස් නඩු තීන්දුව ගණනාවකින් පොත්පත් විතරක් නෙවෙයි ශබ්දකෝෂවල භාවිතා කරන වචන පවා අනුසාරයෙන් ලබා දීලා දේශබන්දු තෙන්නකෝන් කොටුවන W15 වැලිගම මාතරයේ හෝටලෙට වෙඩි තැබීමේ සිද්ධිය අති විශිෂ්ට නඩු තීන්දුවක් විදියට ලංකා ඉතිහාසයට එකතු වෙනවා. අනිත් නඩු තීන්දුව වගේම එතනිනුත් එහාට ගිහිල්ලා ඉගෙන ගන්න බොහෝ දේවල් මේ නඩු තීන්දුව හරහා රටේ ජනතාවට විශේෂයෙන් හමුදාවට පොලිසියට ලබා දෙනවා. සමස්ත ආරක්ෂක අංශවලටම හිතන්න සුවිශේෂී පණිවිඩයක් දෙන මේ දේශබන්දුට එරෙහි නඩු තීන්දුවේ විශේෂ කොටස් කිහිපයක් මම අද ඔබේ ඉගෙන ගැනීම දැන ගැනීම පිණිස ඉදිරිපත් කරනවා. මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත්මයා ලබා දුන්න මේ අතිවිශේෂ නඩු තීන්දුවේ කොළ 82ක් තියෙනවා. මම මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් තමන්ට පෞද්ගලිකව විරුද්ධ කණ්ඩායම් එක දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් ආයතනික වශයෙන් වෙන්න පුළුවන් මේගොල්ලෝ මෙල්ල කිරීම වෙනුවෙන් නීති විරෝධී කණ්ඩායම් හදාගෙන ඉන්නවා හරියට අර ත්‍රස්ත කණ්ඩායම් නැත්නම් මේ පාතාල කණ්ඩායම් වගේ. මොකද මේ නීති විරෝධීව හැසිරෙනවා නම් නීතියට පරිබාහිරව හැසිරෙනවා නම් කණ්ඩායම් විදියට ඒගොල්ලෝ තින් නීති විරෝධී කණ්ඩායම් පාතාල වෙන්න පුළුවන් ත්‍රස්තවාදී වෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් උපත් නැති මරණවල උපත් නැති වෙඩි තැබීම් රාශියකට සමහර විට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මම ඊට කලිනුත් කියලා තියෙනවා මේ වගේ පැරාමිලිටරි කණ්ඩායම්. මේ පැරාමිලිටරි කණ්ඩායම් පිළිබඳව සුවිශේෂී අනාවරණයක් වෙන්නේත් අපි කියවලා තියෙන නඩු තීන්දුව වල හැටියට මේ හරහා තමයි සුවිශේෂී අනාවරණයක් සිද්ධ වෙන්නේ 88 89 ඒ කාලවල හැරුණාට පස්සේ පැරාමිලිටරි කණ්ඩායම් ආකාරයෙන් මේ ක්‍රියාත්මක කරන කණ්ඩායම් ලංකාවේ ඉන්නවා කියලා මේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධදාස මැතිතුමා විසින් 2025 2/23 වෙනිදා ලබා දීලා තියෙන අධිකරණ නියෝගය තුල විශේෂයෙන්ම සඳහන් වෙනවා. විශේෂයෙන් මේ නඩු තීන්දුව වැදගත් වෙන්නේ අපි හැමෝටමයි සිවිල් පුරවැසියන්ට ඒ වගේම ආරක්ෂක රාජකාරිවල නෙල්ලා ඉන්න හැම කෙනාටම මේ නඩු තීන්දුව වැදගත් වෙන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගන්න ඕන විදිය නීත්‍යානුකූලව රට තුළ ජීවත් වෙන්න ඕන විදිය මේ ආකාරයෙන් කරුණු කාරණා රාශියක් මේ නඩු තීන්දුව තුළ ඇතුළත් වෙනවා. මේ මියගිය මේ මෙහිදී පොලිස් නිලධාරියෙක් මිය ගියා. මේ පොලිස් නිලධාරියා මිය යෑම සහ ඒ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වපුණු මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීම නැත්නම් පෝස්ට්මෝර්ටම් එක ලබා දීම පවා ඊටම විශිෂ්ට ආකාරයට වාර්තා කරලා තිනවා. මොකද මේ ඒ සමහර නීතියේ තියෙන සමහර කරුණු කාරණා පවා එලිට අරගෙන ඒ උපුල් චමින්ද කුමාර කියන මේ මරණකරු මේ යන්නේ KDH වර්ගයේ ලියාපදිංචි අංකය ලෙසට භාවිතා කරන WPPK 7225 කියලා කියන වෑන් රථය. ඉතින් මේ දැන් මේ කතාව කවුරුත් දන්නවා මේ සිදුවීම මාලා සිදුවෙන්නේ කොහොමද? එතකොට මේකට සම්බන්ධ වුණේ කවුද? සමහර දේවල් දන්නවා හැබැයි සමහර දේවල් දන්නේ නැහැ. මේකදී විශේෂයෙන්ම මහේස්ත්‍රාත්තුමා අවධානය යොමු කරලා තියෙනවා මේ සිද්ධිය ආරම්භ වුණේ කොහොමද කියන එක පිළිබඳව. අන්න එතනින් තමයි එතුමා මේ විශේෂ විග්‍රහ කිරීම් කීපයක් ඉදිරියට අරගෙන එන්නේ. ඒ වගේම මේ මරණයට පත් වුණ හේතුව රයිෆල් ගිනියාවකින් සිදු කළ වෙඩි තැබීමක් ඒකෙන් හටගත් තුවාල නැත්නම් හිමෝපෙනියොමොටොරෙක්සිය කියන
උරස් කුහරයට රුධිරය සහ තරලය සමග වාතය පාර්ශ්ව ලෙස පිරී යාමෙන් ඇතිවන සංකූලතා තත්ත්වය කියලා නිරීක්ෂණය කරලා තිනවා. එතකොට අපරාධ නඩුදාන සංග්‍රහ පනත 138 139 වගන්ති යටතේ මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්ද, නිගමනයකට එන්න පුළුවන්ද, උචිත අධිකරණ නියෝගයක් සිදු කිරීම මේ වගන්ති දෙක මගින්ම ප්‍රතිපාදන සලසනවා කියලා එතුමා සඳහන් කරලා තිනවා. ඒ වගේම 136 ආවගන්ති 136 ආවගන්තිය මේ වගේ දේවල් මේ ඊටාම විග්‍රහාත්මකව අපරාධ නඩුදාන සංග්‍රහ පනත 139 136 1 2 ඒවැයි තියෙන අනු ව්‍යවස්ථා මේ සියලු දේවල් ඊටාම විශිෂ්ට ආකාරයට මේ ඉගෙන ගැනීම උදෙසාවත් නෙවෙයි මේ අංග සම්පූර්ණ විදිහට මේ නඩු වාර්තාවට එතුමා මේක ඇතුළත් කරලා තියෙනවා. 100 දැන් මේ විග්‍රහ කරන්න ගියොත් ඔබට බොහෝ වෙලා යන නිසා මම ඔබට ඊටාම අතිශයම වැදගත්ම වචන කොටස් ටිකක් විතරක් ඉදිරිපත් කරන්නම්. අපරාධ නඩුවකදී මහේස්ත්‍රාත්වරයා අධිකරණමය කාර්යයක් ඉටු කරන බවත් විධායකයේ කොටසක් වශයෙන් සිටින විමර්ශකයන්ගේ කොටසක් නොපවතින බවත්. ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයා ස්වාධීනයි කියලා කියන මෙතනදී මූලික නෛතික සිද්ධාන්තයක් බව එතුමා පෙන්වලා දීලා තියෙනවා. එතකොට පොලිස් නිලධාරීන්ට සම්බන්ධ නැහැ, අනික් කටට සම්බන්ධ නැහැ. එතුමා ස්වාධීනව තමයි මෙතන කටයුතු කරනවා කියලා එතුමා කියන්නේ ඒක මූලික නීතිමය සිද්ධාන්තයක් කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ එහෙම වුණත් ස්ථාපිත වෙලා තියෙන නෛතික තත්ත්වය අනුව අපරාධ යුක්තිය පසුතැවීමේ ක්‍රියාවලියේදී යුක්තිය සහ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා අපරාධ විමර්ශන අධියරයේදී මහේස්ත්‍රාත්වරයෙකු යුක්තිය සහ සාධාරණත්වය විමර්ශනයට අදාළව සහතික කරන්නත් යුක්තිය ඉටුවීම පිළිබඳව තැකකරුගේ සහ වින්දිතවා යන දෙපාර්ශ්වයම අයිතිවාසිකම් සනාථ කරන්නත් ඉතාම විශිෂ්ටයි. යුක්තිය ඉටුවෙන බවන පමණක් නොව එක තමයි අතිශයින් වැදගත් කොටස. යුක්තිය ඉටුවෙන බව පමණක් නොව ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුයි කියලා කියන නීතිමය සංකල්ප. මේක අපරාධම නීතිය තුළ සඳහන් වන සුවිශේෂී වචනයක්. යුක්තිය ඉෂ්ට වෙලා විතරක් බෑ, ඉටුවෙන පමණක් නෙවෙයි ඉටුවෙනවා කියලා පෙනෙන්නත් තියෙන්න ඕන කියන සමස්ත අපරාධ යුක්තිය පසුතැවීමේ ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය ඒ වගේම ප්‍රතිඵලදායකත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා විමර්ශනය ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ සහ සුපරීක්ෂාකාරී වීමේ ඉහළ අධිකරණමය වගකීමත් මහේස්ත්‍රාත්වරයා දරන බව තහවුරු වෙලා තියෙනවා. ඒක නෛතික තත්ත්වයක් කියලා 1998 1 SLR 348 යටතේ වාර්තා වෙලා තියෙන වික්ටර් අයිවන්වෝස් සරත් සිල්වා කියන මේ නඩුකරේ ඒ තත්ත්වය පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් කොටසක් ඉදිරිපත් කරලා තිනවා. ඒ අනුව ඒ නිගමනයේ එන්න පුළුවන් කොහොමද කියලා එතුමා සඳහන් කරලා තිනවා. නෛතික ප්‍රතිපාදන සැලකිල්ලට ගැනීමෙන් සාධාරණ නඩු විභාගයක් පිළිබඳව සංකල්පයට ඇතුළත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම අපරාධ පිළිබඳ යුක්තිය අයඳින වින්දිතයන් සහ පසු සියලු පාර්ශ්වයන් අයිතිවාසිකම්ද නීති ආධිපත්‍ය සහ සාමය ස්ථාපනය කිරීම සඳහා ජනතාව විසින් පරමාධිපත්‍ය බලය යටතේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු නීති මගින් පවරා ඇති බලයේ පරමාර්ථයන් එකම පොදු ස්ථානයකදී තලකා බලන්නෙකු ලෙසට එම අවශ්‍යතා අතර ගැටීම් තුලනය කරමින් නීත්‍යානුකූල යුක්තිකරුක සහ සාධාරණ ප්‍රතිඵලයක් නිර්මාණය වීම දක්වා විමර්ශකයන්ගේ විමර්ශනය නිසි මාර්ගයේ පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව අධිකරණමය ලෙස මැදිහත් හිමක් සහ සුපරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත් අධිකරණයට පුළුල් බලයක් ශ්‍රී ලංකාවේ නීතිය මගින් ලබා දී ඇති බවයි. ඒ අනුව එතුමාට තියෙන නීතිමය තත්ත්වයන් පැහැදිලි කරනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපරාධ පිළිබඳව කීර්තිමත් විද්වතෙක් වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා විසින් ලියලා තියෙන ශ්‍රී ලංකා මිනිසුරුන්ගේ සංගමේ වාර්ෂික අධ්‍යයන ප්‍රකාශනයක් වන JSA Law Journal 2024 volume 11 සඳහා සම්පාදිත The Role of the Magistrate in Ensuring a Fair and Efficient Investigation කියන අධ්‍යයනයේ මේ රචනාවක් එතුමා භාවිතා කරලා තිනවා. ඒකයි මම කිව්වේ මේ නඩු වාර්තාව ඊටාම විශිෂ්ට නඩු වාර්තාවක් කියලා. ඒ වගේම මේ මහේස්ත්‍රාත් අධිකරණයක වාර්තාව නිසා තමයි මේක ප්‍රබල වෙන්නේ. සිද්ධිමය කාරණා ගොඩක් ඇතුළේ තමයි මේක තියෙන්නේ. ඔබට තේරෙයි මේක අවසන් වෙද්දී. ඒ වගේම මෙයාගේ ස්ථාවරය, මෙතුමාගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ සම්පාදකයා නැත්නම් මේ රචකයා SCFR application නම්බර් 200 අංක 207 200
දෙසිය 2016 SC Minute of 11/7/2016 of pages 3 හි සඳහන් වෙති උදය ගම්මන්පිල was MDCP ගුණතිලක IP SIV and others නඩුවේදී ශ්‍රී පවර් නගවිනි සුරතුමන් විසින් ප්‍රකාශිත when be report is filed එම වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම SCTB 1A and IB 2020 SC minutes of 11/1/2023 හි වාර්තාගත වෙලා තියෙන කුසුමදාස මහානාම was CIA BOC නඩු තීන්දුව මේ වගේ අපරාධ ඒ හැම කොටසකටම එකක් නෑර මේ නඩු තීන්දුව එතුමා පෙන්නලා දීලා තිනවා සමහර පොත්පත් එක්කම. ඒ වගේම මේ නොකර හැරීම ක්‍රියාවක් නොකර හැරීම අපරාධ වරදක් ලෙස ව්‍යවස්ථාපය වනවා තිබෙනවද නැද්ද මේ වගේ කරුණු කාරණා රාශියක් එක තමයි එතුමා මේ ආරම්භය ගන්නෙ. ඒ වගේම 138.3 සම්බන්ධව අවධානය යොමු කරලා තියෙන අපරාධ විධාන සංග්‍රහ පනතේ. එතකොට වරදකරුවන් මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොහොමද කියන එක තීරණය පිළිබඳව ගන්න. එතකොට තැනැත්තන් වරදකරුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තීරණය ගන්න එතුමා මුල් අවස්ථාවේම නඩුවේ 25 වෙනි කොලේ වෙනකොට එතුමා ඒක ලස්සනට ගලපගෙන ඇවිල්ලා තිනවා. ඒ වගේම මේ පාදක වෙච්ච සිදුවීම මරණයට හේතු දක්වලා තිනවා. ඒ හේතුව නැවත එතුමා ඉස්මතු කරලා ගන්නවා තවදුරටත් විමර්ශනය ආරම්භ කරන්න කලින් නැත්නම් එතුමාගේ තීන්දුව සඳහන් කරන්න කලින් තාම මහන්සි වෙලා එතුමා ලියලා තියෙන වාර්තාවක් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා කියලා කිව්වේ මම ඒකයි. ඒ වගේම ඒකේ මම අවධානයට යොමු කරන්නේ 27 වෙනි පිටුවට 27 වෙනි පිටුවක් තියෙන්නේ මේ ඒ සිදුවීම සම්බන්ධව. එතකොට වෑන් රථය පිටිපස්සට එල්ල කරන ලද හඳුනා නොගත් පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් වෑන් රථය ගමන් කළ උපනිලධාරියා මරණයට පත් වූ බව පොලිස් පාරිශ්‍රක මදුරංග නිලධාරියා තුවාල සිදුවීම ඒ ආකාරයෙන් එතුමා එක සඳහන් කරනවා. එතකොට බොරු සාක්ෂි සම්බන්ධව එතුමාගේ ස්ථාවරය සඳහන් කරනවා. ඒ වගේම මෙතෙන්දී මේ සිදුවීමක් වෙනවම තියෙනවා T56 වර්ග ගිනියමයක් භාවිතා කරගෙන රථය තුල සිටම වෙඩි තැබුව බවට ස්ථාවරයක් ඉදිරිපත් කරලා තිනවා. එතකොට තවත් ස්ථාවරයක් තියෙනවා අවිගත් කැරලි කණ්ඩායමක් බව තීරණය කර ගිනියමක් භාවිතා කර වෙඩි තැබීමෙන් ජීවිත දේපල හානි වැළැක්වීම කණ්ඩායම් බාර එමදුව මානක අජිත් සිත්‍ර කුමාරයන්ගේ මේ පොලිස් නිලධාරියා. එතකොට මේ සිදුවීම් දෙකම එකට එන්න පුළුවන්ද කියන එක පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරනවා. එසේහින් මෙම කියාපෑම් දෙකම එකවර සත්‍ය විය නොහැකි බව අධිකරණයට සාක්ෂි මත පෙනී යන තත්ත්වය වේ. අර ඒ කියන්නේ රථයෙන් වෙඩි තබනවා කැරලිකාර කණ්ඩායමක් කියනවා වෑන් එකෙන් වෙඩි තියනවා. එතකොට සිදුවීම් කීපයක් එක තියෙනවා. එතකොට සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලුම සාක්ෂි කරුණු සහ වාර්තා සලකා බලමින් එම මරණකරුගේ මරණය දක්වා බලපැවතුණු වෙඩි තැබීම වෑන් රථයේ පැමිණි පිරිස ප්‍රකාශ කරන ආකාරයට වෑන් රථය නවතා තිබියදී එහි පිටුපසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ නාදුනන තුවක්කුකරුවෙකුගේ ක්‍රියාවක් තුළින් සිදු වූවක්ද නොයසේනම් ජංගම සංචාරක රථය තුළ සිට යුද හමුදා සැරයන් රුචිරාංග විසින් එල්ල කර වෙඩි ප්‍රහාරවල ප්‍රතිඵලයක් හේතුවෙන් සිදුවීමක් යන අධිකරණය විසින් තීරණය කළ තිනවා. ඒ කියන්නේ අර කැරලිකාර කණ්ඩායමක් තමයි වෑන් එකට වෙඩි තිබ්බ කියලා තමයි ඒගොල්ලෝ මුලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි එතකොට දැන් මේ සිද්ධි දෙකම එකට වුණාද කියන එක පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් මුල් විමර්ශනයක් සිදු කරලා තිනවා පොලිස් ස්ථානාධිපතිවරයා වැලිගම. ඉතින් ඔහුගේ ප්‍රකාශයට අනුව ඒ ප්‍රකාශය සඳහන් කරලා තිනවා. එහිදී තම පැහැදිලිව වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරලා තිනවා W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම නෙප්චියුන් හෝටලය දෙස සිට කළ වෙඩි ප්‍රහාරයට එල්ල කර ප්‍රතිප්‍රහාරයක් වශයෙන් සිදුවේ නොහැක්කක් කියලා විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළ තියෙන ස්ථාවරය ඒක. ඒ අනුව මේ නඩුවට ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි ගණනාවක් එක තමයි මේ මහේත්‍රාතුමා මේ තීරණය ජනතාවට ඉදිරිපත් කරන රටට ඉදිරිපත් කරන්නේ අවසාන තීන්දුව දෙන්නේ. ඒ වගේම සොකොන් නිලධාරීන් ලබා දුන්න සාක්ෂි වෙඩි උණ්ඩ කීයක් වැටලා තිබුණාද වැදිලා තියෙන ආකාරය ඊටම පුළුල් විමර්ශනයක් මෙතනදී සිද්ධ වෙලා තිනවා. කැරලිකාර කණ්ඩායමක් වෙනම වෙඩි තිබ්බද වෙඩි තිබ්බා නම් ඒ පතරොම්කෝ පොලිස් නිලධාරීන් වෙඩි තිබ්බ පතරොම්. එතකොට අර කොළඹින් ආපු
නීති විරෝධී පොලිස් කණ්ඩායම මේ නීති විරෝධී ක්‍රියාවට ආපු මේ සිද්ධියට මුහුණ දීලා තියෙන දේශබන්දු තෙන්නකෝන්ගේ ඒ නීති විරෝධී මේ ත්‍රස්ත කණ්ඩායම අධිකරණය මේක හඳුන්වා දීලා තියෙන පැරාමිලිටරි කණ්ඩායමක් කියලා. එතකොට මේ මිලිටරි කණ්ඩායම පැරාමිලිටරි කණ්ඩායම වෙඩි තිබ්බනම් ඒ වෙඩි තිබ්බ එක වෙඩිල්ලක්වත් වෑන් රථයට වැදුනේ නැත්තේ ඇයි? එතකොට ඒ වෑන් රථේ වැදින්න නැතුව ගියා නම් අනිත් පැත්තේ ගිහිල්ලා අනිත් පැත්තේ තාප්පයක හරි වැදිලා තියෙන්න ඕන. එතකොට ඒ උණ්ඩයක් වැදිච්ච තැනක් නැහැ මේ සිද්ධිය හදන්න ගියාට වැදිච්ච තැනක් නැහැ. මේ එතකොට වැදිච්ච තැනක් තියෙන්න ඕන. මේ වගේ පුළුල් ආකාරයට හැම කොටසක්ම මේ නඩු තීන්දුවට ලබා දීම සඳහා මේ නඩු තීන්දුව ලබා දීම සඳහා හැම කොටසක්ම මේ භාවිතා කරලා තියෙනවා. එතකොට වෙඩි තැබීමට අණ දුන්න පොලිස් සැරයන් සිසිල් කුමාර නිලධාරියා තමයි පොලිස් නිලධාරියෙක් මම හිතන්නේ පොලිස් නිලධාරියෙක්. එතකොට ඔහු මේ සාපරාධී වගකීමක් පවරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අවධානය යොමු කරලා තිනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නයක් නැවත මේ සම්බන්ධයෙන් තීරණය කිරීමේදී අධිකරණය විසින් පිළිතුරු ලබා දිය යුතු නීතිමය ප්‍රශ්න කීපයක් පවතිනවා. ඉතින් පළමු ප්‍රශ්නය වන්නේ පොලිස් නිලධාරියෙක් හෝ නීතියේ බලය යටතේ කටයුතු කරන යම් නිලධාරියෙක් හෝ තැනැත්තෙක් කරනු ලබන යම් ක්‍රියාවක ප්‍රතිඵලය වශයෙන් උද්ගතව පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ වගකීමට යටත් කිරීමට අදාළව පවතින ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය කුමක්ද කියන එක. එතකොට මෙම නඩුවට අදාළව යුද හමුදා සැරන්වරයෙකු ලෙස රාජකාරී කළ චන්දිමාල් රුචිරන් ගැන නිලධාරියා විසින් තබන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන් මේ උපුල් චාමින්ද මිය යනවා. ඒ වෙනුවෙන් රජයේ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව සතු පොදු දේපලක් පවතිනවා. ඒ තමයි WPPK 7225 ගෙන වෑන් රථය. ඒකට අලාභයක් සිද්ධ වෙනවා. ඒතකොට එතන ප්‍රතිඵලයක් අලාභය සිදුවීම පිළිබඳ ප්‍රතිඵලයක් උද්ගත වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵලයන් සම්බන්ධ වෙඩි තැබීම කළ නිලධාරියාට සහ අනදීම කළ නිලධාරියාට අපරාධමය වගකීමක් පැවරිය හැකිද යන්න කියන එක පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේ කරුණ සලකා බලා තීරණය කිරීමේදී සමගාමීව සලකා බැලිය යුතු නෛතික කරුණු දෙකක් පවතිනවා. ඉන් එක් කරුණක් වන්නේ අපරාධ වගකීම තීරණය කිරීමේදී ඉහත සඳහන් ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් පොදු නීතිමය තත්ත්වයේ වෙනස්කම් පවතින්නේදී යන්න කියන එක. දෙවන නෛතික කරුණ වන්නේ මෙම ප්‍රතිඵලය ඕ ක්‍රියාවක් සිදු කර ඇත්තේ යුද හමුදා නිලධාරියෙකු බැවින් ඔහුගේ ක්‍රියාව පොලිස් නිලධාරියෙකුට සමාන නෛතික තත්ත්වයෙන් සලකා බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒට වෙනස්ව සලකා බලන්න ඕනද කියන එක පිළිබඳව බලන්න. දැන් මේ නඩු තීන්දුව මේ ඉගෙන ගන්න අපට බොහෝ දේවල් නඩු තීන්දුව ඇතුලේ පෙන්නනවා. හැම කොටසක්ම පොලිස් නිලධාරියා සිවිල් නීතිය භාවිතා කරනවා, හමුදා නිලධාරියා මේ ඒ අවස්ථාව භාවිතා කරලා දෙන්නේ සිවිල් නීතියත් එක්ක තමයි වෙලාවෙ කටයුතු කරලා තියෙන්නේ. ඒතකොට ඔහුට ඒ සඳහා බලයක් තියනවද? ශ්‍රී ලංකාවේ නීතිය තුළ මෙම නෛතික කරුණු තීරණය කිරීම ඍජුවම අදාළ කරගත්තී තනි නෛතික ප්‍රතිපාදනයක් නොපවතින බව සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය ලැබෙන නිගමනය. මේ නෛතික ප්‍රතිඵලය පිළිබඳව නිගමනයට එළඹීමේදී සලකා බැලිය යුතු නෛතික ප්‍රතිපාදන ආකාර 4කින් යුතු බව මගේ නිගමනය වේ. මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ලංකා දඬු නීති සංග්‍රහය, අපරාධ නඩු දාන සංග්‍රහ පනත සහ 65 වන අධිකාරිය වන පොලිස් ආඥා පනත යන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක විසින් සම්පාදිත පනත් එකී පළමු ආකාරයත්. පොලිස් ආඥා පනතේ බලය යටතේ සම්පාදිත දෙපාර්තමේන්තු නියෝග එහි දෙවනි ආකාරයත්. කලින් කලට උපරිමාධිකරණය විසින් නඩු තීන්දුව මගින් ප්‍රකාශිත නෛතික නිගමනයන් සහ නෛතික නිගමනයන් එහි තුන්වෙනි ආකාරයත් සමාන තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ කර ඇති සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳව සිද්ධාන්තයන් එහි හතරවන ආකාරයක් බව නිගමනය කරලා තියෙන. ඔබට තේරෙනවා ඇති සුවිශේෂී කාරණා හතරක් එතෙන්දී මතු කරගෙන තමයි මේ නඩු තීන්දුව එතුමා දෙන්න හදන්නේ සහ දැන් මෙහෙදී දීලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව නීතිමය ක්‍රමවේදය අනුගමනය කරලා එයා ගනුව පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, දඬුවම් පැමිණීම කරන්න හොඳ නැහැ කියන එක මේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය පවා එතුමා විශේෂයෙන්ම මේකට භාජනය කරගෙන තියෙනවා. මේ කියන්නේ පුළුල්ව බලලා තියෙනවා. හැම කොටසක්ම මේ පුළුල්ව බලලා තියෙනවා කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමාට නීතියෙන් පැරලා ඇති බලතල නීතියෙන් නියම කර ඇති නිශ්චිත ව්‍යාතිරේක අවස්ථාවට ඇතුළත් නොවන පරිදි අනීතික ලෙසට හෝ බලය ඉක්මවා භාවිතා කරන ලබන පොලිස් නිලධාරියෙකු තමාගේ ක්‍රියාවෙන් උත්පාදනය වූ ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් අපරාධ වගකීමට පෞද්ගලිකව යටත් විය යුතු බවත් ඒක තමයි විශේෂම දේ. එහි වගකීමෙන් මිදීමේ මුක්තියක් ශ්‍රී ලංකාවේ නීතියෙන් හිමි කර දී නොමැති බවත් මූලික ලෙසට නිගමනය කරන්නේ. පෞද්ගලිකව අපරාධ වගකීමට යටත් වීම පමණක් නොවේ, එවැනි අනීතික හෝ බලය ඉක්මවා කටයුතු කරන නිලධාරියෙකු
තිවිල් නීතියේ නෛතික වගකීම් වලටද පොලිස් ආඥා පනත දෙපාර්තමේන්තුව නියෝග සහ ආයතන සංග්‍රහයෙන් පනවා ඇති ආයතනික විනය කඩ කිරීම පිළිබඳ වගකීමට යටත් වන බව මූලිකමය නිගමනය කළ හැකි නෛතික තත්ත්වයක්. පොලිස් නිලධාරියෙකු ගිනි අවියක් අතදැරීමට නීතියෙන් අවසරලාභී පුද්ගලයෙකුද එවැනි වෙඩි තැබීම සඳහා පුහුණුවක් රජය විසින් සපයන ලද පුද්ගලයෙකු වේ. එසේ හින් ශ්‍රී ලංකාවේ නීතිය අනුව පොලිස් නිලධාරියෙකුට තවත් තැනැත්තෙකුට වෙඩි තැබීමට අසීමාන්විත අයිතියක් සහ බලයක් තිබේද යන්න සලකා බල යුතු නෛතික තත්ත්වයක්. තම රාජකාරී කටයුතු අතරතුර ශ්‍රී ලංකාව තුළ රාජකාරියේ නිරතව සිටීමට පොලිස් නිලධාරියෙකුට සිය ගිනි අවියෙන් ඕනෑම අවස්ථාවකදී වෙඩි තැබීමක් සිදු කළ හැක්කේද යන කරුණක් එවැනි වෙඩි තැබීමක් මගින් උද්ගත වන ප්‍රතිඵලයන් සහ තැනැත්තෙකුගේ මරණය සහ තුවාල සිදුවීම පිළිබඳව ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාට අපරාධ වගකීමෙන් මිදීමේ සිටීමේ මුක්තියක් තිබේද යන්න කරුණුද මෙම කරුණට අදාළව එක විට සලකා බැලිය යුතු නෛතික කරුණක්. මෙහි ඊට සඳහන් කළ පරිදි අපගේ එතකොට ඒ ටික එතුමා එහෙම සඳහන් කරලා තිනවා. එතකොට මෙතෙන්දී මනුස්ස ඝාතනයක් සිද්ධ වෙනවා. එතෙන්දී එතුමා සඳහන් කරලා තිනවා මනුස්ස ඝාතනයකදී හෝ අන් ආකාරයක ප්‍රතිඵලයක් වූ ක්‍රියාවක් ඇති කරන අවස්ථාවකදී අපරාධ වගකීමෙන් මිදී සිටීමේ අයිතිවාසිකමක් කින් යුතු ඍජු ආකාරයේ මුක්තියක් පොලිස් නිලධාරීන්ට ලබා දීමක් සිදු කරලා නැහැ කියලා. මෙම නෛතික තත්ත්වය වෙනස් අතාලත්වයේ අවස්ථානුකූල තත්ත්වයකදී ඉන්දියානු අපරාධ කාර්යපටිපාටියේ නීතිය එතුමා හැම ඒකත් පැහැදිලි කරලා තියෙන පල්ලහැට. එතකොට මේ ගිනියාවේ භාවිතා කරන ආකාරය වෙඩි තබන්න පුළුවන්ද? එතකොට වෙඩි තැබීමේදී වෙඩි තැබුවට පස්සේ අන්තනෝමතික බලයෙන් මිදී සිටීමේ පුළුල් රැකවරණයක් හිමි කර දෙන නෛතික සුරක්ෂණයක් බවටද මේ වගේ විවිධ මේ නිගමන වලට එතුමා ඇවිල්ලා තියෙනවා අවසාන තීරණය දෙන්න කලින්. එතකොට ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 69 93 96 දරන ව්‍යාධික තත්ත්වයන්ට යටත් ඇතුළත් වන තක්ෂයන්ද එහෙම තියෙනවද කියලා බලලා තිනවා. 69 වගන්තියත් එතුමා සඳහන් කරලා තිනවා. එතකොට අපරාධ වරදින් මිදීමේදී පොලිස් ආඥා පනතේ 556 වගේ මේ වගේ කරුණු ගොඩාක් තියෙනවා. මම ඔබට මේ ඊටම වැදගත් කොටස තමයි කියාගෙන යන්නේ. එතකොට එහෙම කළා මේ නෛතික සංකල්ප පිළිබඳව එම නෛතික අදාළත්වය. ඒ කියන්නේ මේ උසස් නිලධාරීන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට අයිතියක් හැකියාවක් බලයක් තියෙනවද කියන එක පිළිබඳව එතකොට ඒ සම්බන්ධව විශේෂයෙන්ම ඒ සම්බන්ධ විශේෂ විග්‍රහයන් ගණනාවක් එතකොට විශේෂ විග්‍රහයන් ගණනාවක් එක්ක සුවිශේෂී නඩු තීන්දුවක් එතුමා ගෙනහර දක්වනවා. ඒ තමයි ප්‍රේමෝතිය මනම්පේරි ඝාතන නඩු තීන්දුව පිළිබඳව අභියාචනාවට අදාළ 77 LNR 025 වාර්තා ගත වෙලා තියෙන විජය සූරිය was the state නඩුකරේදී ලබා දීලා තියෙන නිගමනය section 69 of the penal code which is state that කියලා මේ ඉංග්‍රීසි අනුවාදයේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව උපයෝගී කරගන්නෙමින් එම නඩු තීන්දුව මගින් තීරණය කළා තියෙන්නේ ඉහළ නිලධාරියෙකු විසින් දෙන ලද මේ අනීතික නියෝගයක් ක්‍රියාවට නගන ලද පහළ නිලධාරියෙකුට සිය ක්‍රියාවේ ප්‍රතිඵලය වශයෙන් පවතින තත්ත්වයට අදාළව අපරාධ වගකීමෙන් මිදීමේ සුරක්ෂණයක් ලෙස අපරාධ නඩුදාන සංග්‍රහයේ 60 වන වගන්තියේ රැකවරණය හිමි වෙන්නේ නැහැ කියන එක. ඒ විදිහට ගොඩක් තියෙනවා මේක කොළ ගොඩක් තියෙන නිසා මට මේ ඔබට වැදගත්ම ටික විතරක් කියන්නේ මොකද ඔබේ කාලයත් අතිශයින් වැදගත් නිසා. කොහොම නමුත් ඒ විදිහට මේක එතුමා පැහැදිලි කරලා ගිහිල්ලා අර පොලිස් නිලධාරියා සහ හමුදා නිලධාරියා මේ අපරාධය සිදු කරන්න නැත්නම් මේ වෙඩි තැබීම සිද්ධ කරන්න අපරාධනේ වෙඩි තැබීම සිද්ධ කිරීම සඳහා අවශ්‍ය පරිසරවීම නිර්මාණය වුණේ කොහොමද කියන එක පැහැදිලි කරලා තිනවා. එතකොට මේ වෙඩි තැබීම සිදු වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ අර කොළඹින් ආපු පොලිස් නිලධාරීන් කණ්ඩායම. එතකොට ඒගොල්ලෝ තමයි ඒක නිර්මාණය කරන්නේ. එතකොට දැන් මේ කාලා මේ කාරණා ඇතුලේ එතුමියා සඳහන් කරනවා මේ විදේශීය යම් කිසි විග්‍රහයක් පොලිසිය නැමැති ව්‍යුහය සමාජයේ සාමය ආරක්ෂා කිරීම සඳහා අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලිය තුළදී මිලිටරිමය ස්වභාවයෙන් ඉතා තදින් බලය නොයදා හැකිතාක් දුරට සාමකාමී හිංසාකාමී නොවන මැදිහත් වීම මගින් ජනතාව අතර ගැටීම් හැකිතාක් අඩු කරමින් අපරාධ අඩු කිරීමේ ක්‍රියාවලියක්
පැවැත්වෙන්න ඕන පවත්වන්න ඕන කියලා කියනවා. ඒක ඒ සඳහා එතුමා මේක භාවිතා කරලා තින්නේ ගොඩගේ ප්‍රකාශනය මත මහජන නන්දසේන රත්නපාල මහතා අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 කෘතියේ දේශගොඩගේ ප්‍රකාශන 1991 එක ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ද බිහි කිරීමේ මූලික අඩිතාලම නිර්මාණය කරන ලද මෙට්‍රොපොලිටන් ඇක්ට් එක අනුසාරයෙන් 1829 තමයි පොත නිර්මාණය කරලා තියෙන්නේ මෙට්‍රොපොලිටන් ඇක්ට් එක. ඒක අනුව තමයි එතුමා මේ ප්‍රකාශය කරන්නේ. එතකොට ජනතාවට එරෙහිව හිංසාකාරී උපක්‍රම ක්‍රියාවලියට භාවිතා කරන්න ඕන අවසානම පියවර විදිහට කියලා තමයි පැහැදිලි කරන්නේ. මේ සංකල්පය ප්‍රතිපත්ති අවධාරණය කරමින් එංගලන්තයේ ස්වදේශීය ලේකම් ලෙස ඉහත සඳහන් කළ මෙට්‍රොපොලිටන් ඇක්ට් නැමැති පනත සම්පාදනය කළ රොබර්ට් පීල් සඳහන් කරලා තියෙනවා පොලිස් සේවයේ ප්‍රධාන අරමුණ අපරාධ වැළැක්වීම බවත් ඔවුන් අවිරහැගෙන නොයා යුතු බවත් තමන් ජනතාව අතරට යෑමෙන් අපරාධ නැවැත්වීමට මඟ සැලසිය යුතු බවත් අපරාධ වැළැක්වීමේ ප්‍රවේශය අපරාධ වලට දඬුවම් පැමිණීමේ ප්‍රවේශයට වඩා යහපත් බවත් තම පැහැදිලි කරලා තියෙනවා. මේ සංකල්පය නෛතික තත්ත්වය ශ්‍රී ලංකාවේ පොලිස් සේවය තුලදීද නිරූපණය වෙනවා කියලා මේ සඳහන් කරලා තිනවා එතුමා. එතකොට ඒ විදිහට ඇවිල්ලා කොල්ල කෑම අනර්ථය මේ වගේ දේවල් භාවිතා කරලා තිනවා මේ පොලිස් නිලධාරියා සහ යුද හමුදා බටයා මේ සිද්ධියට සම්බන්ධ නැහැ කියන එක මේකෙන් ඔවුන්ගෙන් අපරාධයක් සිද්ධ වෙලා නැහැ කියන එක පෙන්වීම සඳහා විශේෂ මම හිතන්නේ විශේෂ කොළ මේ 10ක් 12කටත් වඩා ප්‍රමාණයක් විග්‍රහ කිරීම කරලා තිනවා නීතිමය පැත්තෙන්. එහෙම කළා තමයි ඔවුන් දෙදෙනා මේ නඩුවෙන් මේකෙන් අපරාධයක් කළ නැහැ කියන එක ඔවුන් දෙන්න මේ අපරාධයට සම්බන්ධ නැහැ කියන එක නැත්තම් ඔවුන්ගේ වෙඩි තැබීම නිසා පොලිස් නිලධාරියා මිය යාම ඝාතනයක් බවට මිනිමැරුමක් බවට මිනිමැරුම චෝදනාවක් එල්ල කර නොහැකි බවට එතුමා තීන්දුව ලබා දෙනවා පොලිස් නිලධාරියෙකුට මේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා offense under the penal code of Ceylon කෘතියේ මේ සඳහන් කරලා තියෙන කාරණා අරගෙන තිනවා ලංකා දන්නේ සංග්‍රහය 290 භාගන්ති දෙවන ව්‍යාතරයකය එතුමා අරගෙන තිනවා විග්‍රහ කරලා තිනවා. එතකොට ඒ ආකාරයෙන් අරගෙන මේක මේ හැම කොටසක්ම අතිශයින් වැදගත්. පළවෙනි කමෙන්ට් එකේ අපි දාන අපිට මේක කියව ගන්න පුළුවන් විදිහට අරගෙන ඒ අනුව සඳහන් කරනවා අධිකරණය නිගමනය කරන්න ඕන එකී පොලිස් නිලධාරී අජිත් සිසුරු කුමාර සහ යුද හමුදා සැරෙන් චන්දිමාල් රුචිරාංග කළ ක්‍රියාවේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඊට සලකා බලන ලද ආත්ම ආරක්ෂාමය අයිතිය පිළිබඳව සිද්ධාන්තය යටතේ අපරාධ වගකීමෙන් මුක්ත වෙන්නේද යන්න. ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරලා තිනවා. එහෙම කළා තමයි වුන් ඒ වගකීමෙන් අපරාධ වගකීමෙන් කියන එකෙන් ඒක මුක්ත කරලා තියෙන්නේ. ඒ වගේම ඔහු පැහැදිලි කරලා තිනවා සැරයන් රුචිර ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ජීප් එක නතර කරලා ශිෂ්‍ය නිලධාරියා බිමට බැස්සා. වෙන කවුරුවත් ජීප් රථයෙන් බැස්සේ නැහැ. ඒක ඒගිලා ඔහුගේ සාක්ෂියත් සඳහන් කරලා තිනවා මේ මරණ පරීක්ෂණයේදී. චන්දිමාල් රුචිරාංගට ඒට අනුදුම් පොලිස් සැරයන් සිසිර කුමාරන දර දෙදෙනාම ඔවුන් කළ ක්‍රියාව ක්‍රියාත්මක කිරීමේ සත්භාවී අරමුණක් වරදක් කිරීමේ කිසිදු සාවශ්‍ය මනසක් නොමැතිව සිදු කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් පවතින බව කිසිදු වරදක් සම්බන්ධයෙන් අපරාධමය වගකීමට නිලධාරීන් දෙදෙනා යටත් කළ නොහැකි බව නිගමනය කරමිදී එම සිදුවීමේදී ප්‍රතිඵලය වශයෙන් පවතින මානින්ගම ගෙදර උපුල් චාමින්ද කුමාරයන් නැන්දගේ මරණය උප පොලිස් පරීක්ෂක මදුරංග නිලධාරියාට තුවාල සිදු කිරීම පොදු දේපලක් වන කිරීම අනර්ථ සිදු කිරීම අර වෑන් රථයේ අනර්ථ කිරීම යන වෙලේ සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වෙඩි තැබීමේ ක්‍රියාව සිදු කළ යුද හමුදා සැරයන් චන්දිමාල් රුචිරාංග නිලධාරියාට සම වෙඩි තැබීමට අනුදුම් පොලිස් සැරයන් අජිත් සිසුරු කුමාර නිලධාරියාට අපරාධ නඩු කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් හේතු නොපවතින බවට සියලුම කරුණු සමස්තයක් ලෙස සලකා තීරණය කරන්නේ. ඉහත එළඹෙන ළඟ නිගමනය තවදුරටත් තීරණය කළ යුත්තේ මේම ගිහිල්ලා පැහැදිලි කිරීමක් කරලා තිනවා. එතකොට හේතුපවදී අපරාධ එහෙම පැහැදිලි කිරීම දෙකටම සිද්ධ කරලා තිනවා. තවදුරටත් පැහැදිලි කරලා වැඩ බලන පොලිස්පති W15 හෝටලේ වෙඩි තැබීමේ ක්‍රියාව ඒවට වැඩ බලන පොලිස්පති ධූරයේ රාජකාරී කර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැත්තාගේ නීත්‍යානුකූල නොවන නියමයක් මත රජයේ වාහන නිලධාරීන් සහ ගිනියම් භාවිතා කරමින් සිදු කළ ක්‍රියාව අධ්‍යයන සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කරලා තියෙනවා කියලා මේ පැහැදිලි කිරීමක් කරනවා. වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක ප්‍රකාශ කරනවා. අධිකරණයට වාර්තා කරලා තියෙනවා එම ක්‍රියාවට අදාළව ඒ වගේට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දරන මේ ඒවකට මේ නඩු වාර්තාවේ එහෙම තමයි මට පේන විදියට තියෙන්නේ. ඒ කාලේ හිටිය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් නැමැති තැනැත්තා මෙම සිදුවීමට සැබැඳිව යම් වරදක් සිදු කර තිබේද යන සම්බන්ධයෙන්ද
පරීක්ෂණ සිදු කරන ලද බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන විමර්ශන වලට අදාළව පහත කරුණු සාක්ෂි සහ ස්ථාවරයන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේක තමයි විශේෂම දේ. කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් වැලිගම පැලෑන W15 W15 හෝටලයට පිහිටි ප්‍රදේශයට පැමිණීමට අදාළව පොලිස්පතිවරයාගේ නීත්‍යානුකූල නියෝග ලබාගත් බවට සඳහන් ලිපි ලේඛන නීත්‍යානුකූල සහ විධිපත්ව බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට යොමු කර නැති බව සහ එවුණු ලබන ලේඛන අංක වශයෙන් වෙනත් ලිපි සඳහා ලියාපදිංචි කර ඇති අංක දෝෂ සහගතව සඳහන් කර ඇති බව. සිද්ධියට අදාළව නීතිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව 2025 2/8 වන දින අතව කොළඹ අපරාධ කොට්ටාසය අනියුක්තව සිටින නිලධාරී සම්බන්ධ නිලධාරීන් වන කියලා නම් සඳහන් කරලා තියෙනවා. ඒ නිලධාරීන් යන අයගේ ප්‍රකාශ සටහන් කර ලැබුවත් එම් ප්‍රකාශ මගින් අනාවරණය වූ කරුණු සිද්ධිය පිළිබඳ විමර්ශනය මගින් අනාවරණය කරනු අතර පරස්පරතාවයක් පවතින බවත් තුන්වෙනි පාර්ශ්වයක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය ව්‍යාජ ලෙස ගොතන ලද සිද්ධියක් බවත් දෙවන පාර්ශ්වය සිදු කර වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිදු කරුණක් විමර්ශනයේදී අනාවරණය වී නොමැති බවත් සඳහන් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ විභාග වන SFR 288 2021 දරන නඩුවට පාදක වූ කොළඹ ඩාලිපාරේ සාන්ත ජෝසප් විද්‍යාල ඉදිරිපිට ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මාසික රුපියල් ලක්ෂ 1.5ක මුදලක් උපදේශක සේවා සඳහා දේශබන්දු තෙන්නකෝන් යනට ගෙවා ඇති බවට වන ප්‍රචාරයක් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේයයි ඔහු සම්බන්ධයෙන් වරදවා තේරුම් ගැනීම මගින් ආරවුල් තත්ත්වයක් W15 හෝටලේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් යන අය සහ මෙම ප්‍රශ්නගත පොලිස් නිලධාරීන් පිරිසට නියෝග ලබා දුන් දේශබන්දු තෙන්නකෝන් යන අය අතර ආරවුලක් පැවතුලා කියලා තමයි කියන්නේ. එතකොට මේ විදිහට ප්‍රධාන කාරණා කීපයක් සඳහන් වෙනවා. ඒ ආකාරයෙන් මේ එතන තිබෙන පතරෝම් කොච්චර ප්‍රමාණයක්ද රස පරීක්ෂක වාර්තා මේ වගේ කරුණු කාරණා රාශියක් සඳහන් වෙනවා නඩු වාර්තාව තුළ. එතකොට ඒ සඳහා හැම අපිට පේන විදිහට භාවිතා කරන්න පුළුවන් අපට තේරෙන ආකාරයට භාවිතා කරන්න පුළුවන් හැම කොටසක්ම භාවිතා කරලා තියෙනවා මේ නඩු තීන්දුව ලබා දීම සඳහා. ඒකයි කොළ 82ක් මේ නඩු තීන්දුව තුළ සඳහන් වෙන්නේ. එතකොට අපට මේකේ තියෙන වැදගත්ම මේ නඩු තීන්දුවත් එක්ක ලබා දීලා තියෙන වැදගත්ම පණිවිඩය තමයි රටට දෙන පණිවිඩය. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය විදිහට මේ විනිශ්චයකාරතුමා මේක සඳහන් කරලා තිබුණා. දරුවන් කිසිවක් නොදන්නා දරුවන්ට පියෙක් හිමි වෙනවා. එතකොට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නීති විරෝධී වැඩක් කරන්න ගිය නිසා. එතකොට ඒක සඳහන් වෙන්නේ නඩු වාර්තාව තුළ. නමුත් නීති විරෝධී කාරණාවක් නේ සඳහන් වෙනවා. එතකොට දැන් මේ අහිංසක දරුවන්ට පියෙක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මෙතනදී තව සඳහන් වෙනවා මේ මොන්ට මුදල් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු කරලා තිනවා මියගිය දේශමන්ත්‍රී වෙන කොන්ටිලාල් මේ මියගිය පොලිස් නිලධාරියාට ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් ටිලාන් අලස්ස යන අයට එරෙහිව අපරාධ නඩු කටයුතු පවත්වන්නට තරම් හේතු පවතින්නේද යන්න කියන එක පිළිබඳව නඩුකාරතුමා දිගින් දිගටම අවධානය යොමු කරලා තිනවා. එතකොට මේකේ සඳහන් කරනවා මෙම නඩුවට අදාළව ඉදිරිපත් ඇති කරුණු අනුව සිදුවීමෙන් පසුව මියගිය පොලිස් නිලධාරියාට නීතිමය කාර්යපටිපාටියෙන් පරිබාහිරව පොලිස් ත්‍යාග අරමුදල හරහා ජනාධිපති අරමුදල හරහා වන්දි අය කරවා දීමට මැදිහත් වීමක් කරන බවට සිදුවීම සාධාරණීය කිරීම සඳහා මැදිහත් වීමක් කිරීම හැර වැරදි සම්බන්ධයෙන් මැදිහත් වීමක් කළ බවට සිදුවන අවස්ථාවට ටිලාන් අලස් නැමැත්තාට එරෙහිව සාක්ෂි මේ දක්වාත් හිතු කරන ලද විමර්ශනවලින් අනාවරණය වෙන්නේ නැහැ. එසේ වුවද මුල් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සාපරාධී වගකීම පැවරීමට තරම් මැදිහත් වීමක් ටිලාන් අලස් යන අයගේ පැවතිය යන විමර්ශන නිලධාරීන් තවදුරටත් විමර්ශනය කළ යුතු බවට අධිකරණයේ නියගමනයයි. ඒතර ඒ ආකාරයෙන් තමයි තවදුරටත් තියෙනවා මම ඔබට ඔය කිව්වේ කොළ 64ක පමණ පවතින දෙයක්. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලු නිලධාරීන්ට හමුදාවල වල සේවය කරන සියලු නිලධාරීන්ට දෙන පණිවිඩය තමයි මේ නඩු තීන්දුව ඇතුළේ දෙන පණිවිඩය තමයි නීතියෙන් අනීතිකව සහ අන්තනෝමතික විදියට නීතියෙන් අපේක්ෂිත සියලු වගකීම් වගවීම් උල්ලංඝනය කරමින් අපරාධ වැරදි කිරීම සඳහා කවදාවත් කවුරුවත් උත්සාහ කරන්න හොඳ නැහැ. ඒ සඳහා කවුරුත් යොදවන්න හොඳ නැහැ. එතකොට මහජන මුදලින් වැටුප් ලබන රජයේ පොලිස් නිලධාරීන්ව සිටීමෙන් රජයේ මුදල් යොදවා මිලදී ගත් රාජදේපලක් භාවිතා කරමින් රාජ්‍යයේම පුරවැසියන්ට එරෙහිව පැරාමිලිටරි කණ්ඩායමක් ලෙස සංවිධානය වේ කටයුතු කරමින් අපරාධ සිදු කිරීම අතිශය බරපතල තත්ත්වයක් බවත් මහත්තුමා නිගමනය කරලා තිනවා. මෙම තත්ත්වය තවදුරටත්
බරපතලව කරන කරුණක් වන්නේ පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස අපරාධ වැඩ සිදු කිරීමට යොදාගත් පිරිස අතර සිටි එක් පොලිස් නිලධාරියෙකු එම අනීතික ක්‍රියාකලාපයේ සිදු වූ අනුසංගික නීතිමය ක්‍රියාත්මක වීමදී මරණයට පත්වීම. එසේ හේයින් එම අනීතික ක්‍රියාකලාපය මගින් රාජ්‍යයට පුරවැසියෙකුද පොලිස් දෙපාර්තමේන්තුවට නිලධාරියෙකුද බිරිඳකට ස්වාමි පුරුෂයෙකුද කිසිවක් නොදන්නා අහිංසක දරුවන් තිදෙනෙකුට සිය රැකවරණයද ආරක්ෂාවද ආදරයද අධ්‍යාපන පහසුකම්ද සලසන ලද පියකු අහිමි කරලා තියෙනවා. සියලු විමර්ශකයන් පරිපාලකයන් බලධාරීන් ඉහළ මට්ටමින් මෙම බරපතල තත්ත්වය සිය සැලකල්ලට ලක් කළ යුතු බවත් මෙවැනි තත්ත්වයන් යලිත් සිදු නොවීමට අදාළව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත හැකි ඉහළම මට්ටමින් ගත යුතු ඇති බවටත් නිරීක්ෂණය කරමි. ඉතින් මේ විදිහට එතුමා සඳහන් කරලා තිනවා ගොඩාක් දේවල් දෙනකොට පැහැදිලි කරන නමුත් එතුමාගේ පැහැදිලි කිරීම අතිශයම වැදගත් වෙනවා මේ රටේ සාමාන්‍ය පුරවැසියන් වුණ අපට ඔබට සහ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට. ඒක නිසා අපි කියන්නේ කවදාවත් නීති විරෝධී වැඩක් කරන්න එපා. ගිනි අවියක් අත දරාගෙන හොරකම් මැරකම් දූෂණ වංචා කිසිවක් කරන්න එපා. ගිනි අවියක් අත දරාගෙන හෝ ගිනි අවියක් අත නැති වුණත් තමන්ට ලබා දීලා තියෙන බලය ඔස්සේ කවදාවත් වැරදි වැඩ කරන්න එපා. ප්‍රශ්නයක් වුණාන් පස්සේ තමන්ට තමන් විතරමයි. ගෙලෙනම් සුබ දවසක් වේවා හැමෝටම.